ලෝකේ කිසිම රටක මම දැකලා නැහැ වැසිකිළියක මූත්‍රා කරොත් වතුර දාන්න කියලා ලියලා තියෙනවනේ මේ රටේ. මට මේ ભેදයක් උනේ නැහැ ප්‍රෙඩිසිවල මහත්මයාත් එක්ක පින්තූරු 35යි හියුගෝ මාස්ටර්ත් එක්ක පින්තූරු 6යි බීඑස් අංකල් එක්ක පින්තූරු 5යි ඩොන් සීසේන අංකල් එක්ක පින්තූරු 2යි ජයසේකරම් පොන්සුත් එක්ක 1යි මේ ළඟදී එන්න තියෙනවා මේ වගේ ඕම ඇවිල්ලා ගාමිණී මහත්මයාත් එක්ක 17යි අපේ සක්විති ගාමිණී පොන්සේගා මහත්මයාත් එක්ක විජේ කුමාර දුංග මහත්මයාත් එක්ක 12යි අනිකුත් අපේ හැමෝම නළුනියොත් එක්ක රඟපාලා මම තව අවුරුදු 42ක් ආයේ තවත් වැඩ කරනවා පින්තූරු 20ක් විතර කරනවා අනික් කට්ටියත් ඔක්කොම ගන්නවා දැන් ඇති වගේ කතා කරනවා ඕ කියන්නේ හිතවතා ගැන අහලා මම මේ කියන්නේ පොඩි දෙයක් දැනගන්න ඔබතුමාලා ඔක්කොටම ලංකාවේ ප්‍රෙඩිසිවල මහත්මයාත් එක්ක පින්තූරු 30 ගානක් රඟපාන්න උරෙන් උර ගැටිලා ලංකාවේ කිසිම නළුවෙකුට බෑ මහත්තයෝ මොකද ප්‍රෙඩි මහත්මයා කියන්නේ මේ රටේ හැරුණත් hina යන ශ්‍රේෂ්ඨ අභිමානවත් මුළුමහත් ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ මුළුමහත් සිනමාවේ සියලුම ඔය විසිල් ගහලා කොල්ල එළියට එනකොට කොල්ල බේරගත්ත රත්තරන් දක්ෂ ඇක්ටර් කෙනෙක් අපි අතරින් නැතුනේ. එතුමත් එක්ක පින්තූරු 30 ගානක් රඟපාන්න නළුවෙකුට බෑ. එතුමත් එක්ක එකට එක වැඩ කරලා ඉන්න ගමන් තමයි මට හම්බෙන් ටෙනී සහෝදරය හම්බුනේ. ටෙනී සහෝදරය හම්බුණා කියලා මම විමාන ප්‍රවාද කොස්තාව අමතක කරේ නෑ. මම ටෙනී සහෝදරයත් එක්ක එකට ගියා. එතකොට මම කුවකත්වයක් තිබ්බනම් මම ටෙනිත් එක්ක රඟපාන්නේ නෑ. පින්තූරු දැන් මේ වෙනකොට 30 ගානක් ටෙනිත් එක්කත් රඟපාලා තියෙනවා. මේවා මේ රසිකයන්ට විස බීජ දීලා එයත් එක්ක මෙයානේ මෙයත් එක්ක යන්නේ ගාලා ඒක කොටවන. දැන් මේ රටවල් ලෝකේ කොටවල තියෙන වගේ කපුට කොටන මොකක් හරි මහත්තිලව්වක් දාලා ඉතින් කචකචේ ලිඳක් ගාවට යන මේ අද දන්නවද අරයා මෙහෙමනේ අනේ උඹ කත වහගෙන හිටපිය වාරියා මෙහෙම ඔය වගේ එන ගොබ්බ නන්නතර අනුන්ගේ කේලම් අහන මේ වගේ සුන්දර රටක ඉන්න ගොබ්බ ජනතාව මම දැකලා නැහැ අනේ thank you අනිත් එක ලෝකේ කිසිම රටක මම දැකලා නැහැ වැසිකිළියක මූත්‍රා කරොත් වතුර දාන්න කියලා ලියලා තියෙනවනේ මේ රටේ. දැන් එහෙම රටක් අපේ මේ සුන්දර රට. ලෝකේ කොහෙවත් දැකලා නැහැ මම දන්නේ ඒ රටවල් එක්ක වැරදි. මූත්‍රා කරොත් වතුර දාන්න කියලා ලියලා තියෙනවා චෝක් කෑලි වලින් අඟුරු කෑලි වලින් ලැකර් වලින් නිකල් වලින්. ඒ කියන්නේ එතෙන්දී වෙනවා හරි සන්තෝෂෙන් යනවා චූ කරනවා. සන්තෝෂ වුණාට පස්සේ අමතක වෙනවා. ඊට පස්සේ අනිත් එක්ක නෑනකොට පොඩි නිකන් පර්ෆියුම් සුවඳක් එනවා. ඊට පස්සේ වතුර දාන්න කියලා පොල්ලක් අරන් ආවිලා මැරෙන්න ගන්නද. එතකොට මුත්‍රා කරන්නයි ගුටි කන්නයි හත්තිලා ඔය දෙකක් බෑ. දැන් ඒ වගේ මහ විශාල වටිනාකමක් තියෙන පොඩක් නිස්සද්ද ඉන්නවා. වීලු නෙමෙයි කරන්නේ මේවා මේ මම වගේ පුජ්‍යලෙක් මේ වගේ විශාල අයිතියෙන් එකට ආපුවම මේ වගේ දේවල් මං වගේ කෙනෙකුට වෙනවා. ඒවා අවසන්නේ මේ අපේ ශ්‍රේෂ්ඨ මගේ මිත්‍රයා. ඉතින් මම කතා කරන්න ගත්තම 12 කීයද. ඉතින් තා වැඩ ගන්න දික් කරන්නත් බෑ. ඒවට ගෙවන්නෙත් නෑ. අනිත් එක ලයිට් බිල් මේ දවස්වල වැඩි. මං නම් හැබැයි හැන්දෑවේ 6ට බුදියන්නේ. නැගිටින්නේ පහමාරට. මට බිල් ගෙවන්න අවශ්‍ය නෑ. මොකද මං ඔක්කොම කරන්නේ දවල් වරුව. ඉතින් ඒ වගේ මං හරි ආසයි ලයිට් බිල් ඇත්තටම වැඩි වුණාටත් මං කැමතියි. මොකද මේ හරියට එතකොට ළමයි බුදියගෙන ඉගෙන ගන්නවා. නැත්නම් ලැප්ටොප් ටින්ටොන් ලේටර් ලැප්ටොප් සිටලා එට්ලොන් නොට් ඉන්ටර්නෙට් විඩ්රෝල් ගොටන් දැන් මේ ඇඩ්ස් එම වර්ල්ඩ් එකේ තියෙන කෙලවරේම ඇඩ් එක කොපි කරනවා එළි වෙනකන් ඔක්කොම මාකටිං කට්ටිය. කොපි කරලා උදේට දානවා මගේ එකක් වගේ. යකෝ පිටේ එකක්. ඒ වගේ ගොබ්බ කොපි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මම මේ කියන්නේ අපි නිර්මාණශීලී නෙවෙයි. දැන් මට එහෙම නිර්මාණ ගතියක් නැහැ. දැන් මේ වැඩසටහන මම බලෙන් අරගත්තේ නැහැ. මට මේ ලොකු පුතා දුන්නා. දැන් මම දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ කියන්නේ තමන් මූත්‍රා කරනවා නම් තමන්ට මූත්‍රා බඩක් තියෙනවා නම් හත්යල මේ මුළු ලෝකෙම ඉල්ලන්න. ඒක කරාට පස්සේ වතුර දාන්න. ඒක ලියන්න එපා. මම කියන්නේ තමාට කියයි මේ මිනිස්සුන්ට පිස්සුද?
ඇයි මේ වගේ දෙයක් කිව්වේ? ඇයි මේක කියන්න බෑ? ඒවා කියන්න බෑ. ඒනොට කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දෙයියන්ගේ පිටයි අපි හැමෝම හිත හදාගෙන ඩෙනිසන් සහෝදරයත් එක්ක නෙවෙයි ඔක්කොමත් එක්ක ඇඩ් කරන්න ඕන. ඒතර මට වඩා හොඳට ඇඩ් කරනකොට මට නිකන් කරන්ට් එක වදින්න හොඳ නැහැ. එයාට මේමයි chance එක මෙයාගේ සීන් කපන්න පික්චර් එකේ හරි ටෙලිනාට්‍ය හරි තිරනාට්‍යයේ කියවනකොට අයින්සක රංගන ශිල්පියා ඉන්නවා සීන්ස් 7ක. කියවල ඉවර වෙනකොට ෂූටින් කරනකොට සීන්ස් 2යි. අර 7න් 5ක් අනිත් සහෝදර ශිල්පියා කපනවා. ඒ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එක්ක හම්බෙලා, එක්ක ඩිරෙක්ටර් හම්බෙලා, එක්ක ප්‍රොඩක්ෂන් මැනේජර් හම්බෙලා, එක්ක ප්‍රොඩියුසර් හම්බෙලා. එක්ක ප්‍රොඩියුසර්ගේ උන්ටම රඹුටන් කඩන්නේ එයා. ඒ ඉන්න යාගේ සීන්ස් වැඩි අරයා කියවන්නේ. ඒක බලන්න දක්ෂ නළුවා කිදේ. කරන්න බැරි එක්කිනා මහපාරි. එයාට ඌ කියනවා දක්ෂ එක්කෙනා ගන්න විදියක් නැහැ. විලි ලැජ්ජාවක් තියෙන සමාවෙන් කතා කරනවා.